ආයිබෝවන් ආනන්ද මහත්මයා. ආයිබෝන්. ඔබේ සම්පූර්ණ ආනන්ද ජය නේද ඔබට අමතන්නේ? ඔව්. ඔබ විසින් රචනා කරන ලද අභිභාවනී කියන මේ නවකතාව මම ඉතා සතුටින් මේ බැලුවා. ඔව්. ඔව්. මම හිතනවා ඔබ බලන්න ඇති කියලා. ඉතින් ඒ කතාව බලලා අවසානයේ දක්වා බලලා ඉවර වෙනකොට අපූරු අපි නොදන්නා මේ යුගයකට හිත යනවා. ඔව් විශේෂයෙන් මේ කතාව ලියලා තියෙන්නේ 1988 89 යන කාලවල ජේ.පී. දේශප්‍රේම සංවිධානයත් මේ ඉවකට පැවති රජයත් අතර තිබුණු ගැටුම් සම්බන්ධයෙන් තමයි. ඒ නවකතාව මේ එතකොට මේ විරුවන්ගම කියන ගම පාතක කරගෙන නේද ලියලා තියෙන්නේ. ඔව් විශේෂයෙන්ම මේ විරුවන්ගමේ සහ උණගලාවේර ජයන්තිපුර මහතමුණ වගේ ප්‍රදේශ පසුබිම් කරගෙන තමයි විශේෂයෙන් මේ කතාවම ලියවන්නේ. ඒ දවස්වල සිදුවු සත්‍ය සිද්ධුන් තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ නේ. පොළොන්නරු දිස්ත්‍රික්කයේ අසල. මේ පොළොන්නරු දිස්ත්‍රික්ක සමීපව. එතකොට මේ නවකතාවේ මේ චරිත ගණනාවක් සඳහන් වෙනවා. ඔව්. ඒ චරිත අතරින් ප්‍රධානම චරිතය තමයි බණ්ඩාරගේ චරිතයනේ. ඔව් බණ්ඩාරගේ චරිතය. ඔව්. එතකොට බණ්ඩාර කියන පුජ්‍යලයා මේ ගමේ හිටපු සාමකාමී හොඳින් ජීවත් වෙච්ච මිනිස්සෙක් වගේනේ. මෙහෙමයි දැන් බණ්ඩාර කියන්නේ හුදු කල්පිත චරිතයක්. මොකද බණ්ඩාර කියන චරිතය කල්පිත චරිතයක්. මොකද මම නවකතාවට ඔහුගේ චරිතය ගත්තට ඇත්තම මේක මේ බණ්ඩාර කියන්නේ කල්පිත චරිතයක්. නමුත් බණ්ඩාරට සිදුවීම් ඒ කල බීසන් සමයේ ගොඩක් දෙනෙකුට සිදු වුණා. එතකොට මේ බණ්ඩාර කියන චරිතය මේ ගොඩක්ම මේ ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධ නැගී සිටි චරිතයක්ද? නෑ බණ්ඩාර කියන්නේ 1971 කැරළට සම්බන්ධ වෙලා අවුරුදු කීපයක් හිරේ ගිහිල්ලා පසුව මිනිමරුමක් සම්බන්ධයෙන් සිරගත වෙලා 1987 දී නිදහස් වෙලාපු හිටපු ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක්. පස්සේ ඔහු ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධ වුණා නේ. නෑ විරුද්ධුනේ නෑ. මොකද ඒ කාලේ එහෙම ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධ වෙන්න ප්‍රසිද්ධිය විරුද්ධ වුණේ නෑ. මොකද ඒ තරම් මේ පොඩ යටින් තිබ්බ නේද විරුද්ධ වීම. ඔහු ඒ විඳපු හිරිහාර කියන්නේ මේ හිරේ ගිහිල්ලා ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ 71 ඒ වෙනුවෙන් ගිහිල්ලා ඉඳලා මේ ඒ කාපු කැරල්ලට අහු වෙලා මේ ඒ දඬුවම් විඳලා ඔහුට ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ වගේ එකකට එකතු වෙන්න ඕනේ නැහැ. ඊට වැඩිය හොඳ විදිහකට ජීවත් වෙනවා කියලා හිතච්ච කෙනෙක් නේ. ඔව් මොකද ඔහු හිරේ නිදහස් වුණාට පස්සේ ඔහු බොහොම යහපත් ජීවිතයක් ගත කරේ. නමුත් ඔහුට තවත් දෙවෙනි කැරල්ලක් වුණා වුණ නැහැ ඒ නිසා. නෑ ඒ සම්බන්ධ ඒ ගැන අවධානය යොමු කරේ නෑ. මොකද ඔහුට මේ ඒ පිළිබඳව ඔහුගේ එච්චර කැමැත්තක් තිබුණේ නෑ. ඒ කියන්නේ ඒ වෙනකොට අවබෝධ කරගෙන තිබ්බ ජනතා විමුක්ති පෙරමුණ වගේ එක කැරලි ගහලා මේ රට විනාශ කරලා මේ යනවට වැඩිය හොඳයි කියලා ඒ ඔහු විඳපු දඬුවමුත් එක්ක කියලා ඔහුට තේරුණා නේ. ඔව් සමහර විට කතාවේ හැටියට නම් ඒ විදිහට නමුත් ඔහු මේ සන්නද්ධ අරගලය පිළිබඳ ඔහුගේ තිබුණු මේ අර බැඳීම හිරේ සිටියේදී මේ වෙච්ච සිද්ධුම් මේ නිසා ඔහුට මේ සන්නද්ධ අරගල පිළිබඳ තියෙන ඔහුගේ සිතින් බොඳ වෙලා ගිහිල්ලා තිබුණා. ඒක තමයි. ඉතින්
පසුව ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ඔහු පසුව ජනතා විමුක්ති පෙරමුණේම පුජ්‍යලෙක් තමයි ඝාතනය කරන්නේ නේ. ජනතා විමුක්ති පෙරමුණේ කියන්නේ ඔව් මොකද ජනතා විමුක්ති පෙරමුණ එක්තරා අරමුණක් කරා යමින් සිටි පක්ෂයක්. ඒ අතරේ මේ දාමරිකම් කරන අකටුකම් කරන පක්ෂේ මුවාවෙන් කරන අයත් හිටියා. ඒ නිසා මෙතෙන්දි තමයි මේ පක්ෂයේ මනුස්සයන්ට එපා වුණේ මේ පෞද්ගලික පරිගැනීම් ගන්න ලක් කරන්න පවා මේ සමාජිකයෝ සමත් වුණානේ. බොහෝ දෙනෙක් මේ ඔවුන්ගේ ඉලක්කය කරා දේශපාලන අරමුණු කරා යමින් සිටිය අතර ඒ අතර මේ පරිගැනීම් වගේ දේවල් ලක් කරා. ඒ අතර මේ පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීම වගේ දේවල්. ඒ වගේම සල්ලි තියන අයගේ ඒවා මංකොල්ල කාලා ජීවත් වෙන්න. ඒ වගේ සිද්ධීන් ගොඩක් සිදු වුණා. ඉතින් මේ ඒ වගේම ඒ චරිතයට පින්බන්ද ගානු ළමයෙක් ගැනත් කතා වෙනවා නේ. සුද්ධි කියලා. ඔබ කියන්නේ සුද්ධි කියන චරිතය තමයි ඇත්තට සුද්ධි කියන චරිතයත් කල්පිත චරිතයක්. නමුත් අප අතරම ජීවත් වෙන චරිතය තමයි මේ කතාවට පාදක කරගත්තේ. ඉතින් මේ සුද්ධි පෙන්වන්දමින් ඉන්න අතරේ ඒට විරුද්ධවාදිකම් කරන මිනිස්සුත් ඔවුන් දෙදෙනාගේ ජීවිතේට කෙනෙහිලිකම් කරනවා හිටියා නේද? ඔව් විශේෂයෙන්ම අර නවකතාව වෙන මේ වඩේ කියන චරිතය මේක නම හාස්‍ය ජනක වුණාට වඩේ කියන චරිතය තමයි උට ප්‍රධාන විරුද්ධත්වයක් දක්වමින් නැගී සිටියේ. පසුව ඝාතනය කරන්නෙත් ඔහුම තමයි. ඔව් ඒ විරුවංගම් කියන මේ ගම්මානේ මේ වඩේ කියන චරිතය ඒවකට 88 89 කාලේ මේ ඉතා භයංකර චරිතයක් නේද මේ මිනිස්සු බය ගන්නගෙන මිනිස්සුන්ගේ දේවල් මංකොල්ල කාගෙන හිටපු. නෑ මේ වඩේ කියන චරිතය ඇත්තෙම මේ විරුවංගමේ හිටියේ නැහැ. නමුත් මම හිතනවා ඒ කාලේ ලංකාවේ මේ දකුණු සිදුවේ කැරැල්ල සිදු ප්‍රදේශවල ඒ වගේ චරිත බොහෝ ගණන් සිටිනවා. මොකද එදා වෙච්ච සිද්ධීන් දිහා බලනකොට ඒ වගේ චරිත ගොඩක් දෙනෙක් හිටියා කියලා විශ්වාස කරන්න පුළුවන්. එතකොට මේ වඩේ කියන චරිතේ මේ යුද හමුදාවේ පැන ආපු පුජ්‍යලියද? ඔව් හිටපු යුද හමුදා සෙබලෙක්. පසුව ජනතා විමුක්ති පෙරමුණට එක්ුණා. සාමාන්‍යයෙන් ඒ දවස්වල ඉතින් මේ එහෙම ඉතින් යන්නේ නැහැ හිටියා ඒවට. සම්බන්ධ වෙලා තිබ්බා. ඊට පස්සේ මේ මොහු යුද ගැටුම් එයාගේම යුද ශිල්පයේ සම්බන්ධ මන අවබෝධයක් තිබ්බ පුජ්‍යලියෙක් නිසා ජනතා විමුක්ති පෙරමුණ ඔහු පාත අල්ලගත්තා. මේ ඔහු මේ අර අලුත් මේ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ සමාජිකයන්ට ශිල්පය යුද ශිල්පය ලබා ගැනීම සඳහානේ. පසුව ඔහු මොකද ඔහු මේ මංකොල්ල කෑම වගේ සිද්ධීන් වලට යොමු වෙනවානේ. ඒ ගැන තමයි ඔබ කියන්නේ. ඔව් ඊට පස්සේ යුද ශිල්පය දුන්න කට්ටියට. ඒ වගේම මේ විශාල ඝාතන වලට ඒක පිටුහලක් වුණානේ. ඔව් සාමාන්‍ය ඒ වගේ සිද්ධීන් ඒවකට දකුණේ සිද්ධ වුණා. මේ මොකද ඒක මේ රජෙන්ද ජනතා විමුක්ති පෙරමුණෙන්ද උනේ කියන එකට සාක්ෂි නැහැ. නමුත් සිද්ධ වුණා කවුරුනෝ කරපු දෙයක් කියලා. මේ එතකොට මේකේ බටලන්ද ගැන සම්බන්ධ වෙනවද? ඒ වගේ සිද්ධීන් නෑ. මොකද එච්චර දුරට මම කතාව අරගෙන ගියේ නෑ. මොකද මට අවශ්‍ය ඕන කරේ මේ අපේ ප්‍රදේශ ආශ්‍රය ගම්මානේ වෙච්ච සත්‍ය සිද්ධීන් ආශ්‍රයෙන් තමයි කතා ලියන්න පටන් ගත්තේ. මොකද එතකොට මේ රජයට විරුද්ධව කැරලි ගහපු මේ සන්නද්ධ කණ්ඩායමක් තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. එතකොට රජයමුත් මේ මොවුන් මර්ධනය කිරීමට යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න සිද්ධ වුණා. එතකොට මේ කණ්ඩායමේ තව චරිත තිබෙනවා මම බලාගෙන කියන්නේ බලන් යද්දි මේ අර බණ්ඩාරගේ අක්කා කෙනෙක් ගැන කතා වෙනවා.
ඔය ඒ බණ්ඩාරක අක්කා කියන්නේ හේම අක්කා ගැන ඔය කියන්නේ හේම ඔව්. අක්කා ඇවිල්ලා මේ ජනතා විමුක්ති පෙරමුණට යම් යම් දේවල් කිරීමෙන් කිසියම් දඩුවම් ලැබපු කෙනෙක් මේ එයාගේ කොණ්ඩේ කපන්න එහෙම ඔය වගේ සිද්ධීන් ඒ දවස්වල සිද්ධ වුණා. ජනතා විමුක්ති පෙරමුණ ඇයට දඬුවම් කරා නේ. මෙහෙම දැන් ජනතා විමුක්ති පෙරමුණ සහ දේශප්‍රේමී සංවිධානය යන නමින් තිබුණා කණ්ඩායම්. සමහර විට ඒකම් පක්ෂේ වෙන්නත් පුළුවන්. ආ එතකොට මේ ඒ නිසා මේ බණ්ඩාරගේ අක්කා මෙම කණ්ඩායමට ගොඩක් මේ තරහ බැඳ කෙනෙක් නේ. මේකයි ඉතින් ඒක මේ ප්‍රසිද්ධියේ සිදුවීමක් නෙමෙයි. ඉතින් මොකද ඒ දවස්වල එච්චර ප්‍රසිද්ධව ජනතා පෙරමුණට නැගී සිටින තරම් වාතාවරණයක් තිබුණේ නැහැ. එතකොට මෙම චරිතයේ ඊළඟ තව ඉන්නවා අර මේ ගාන ළමෙක් බණ්ඩාරට තවත් බණ්ඩාර පෙම් බඳපු තවත් ගාන ළමෙක් ගැන කතා කරන ගෝයන් කපනකොට මේ ඔය ඒ ඇයිලා උත්පලා ගැන ඔය කියන්නේ. උත්පලා පිළිබඳවත් බණ්ඩාරගේ හිතේ තිබුණා. එහෙම අදහසක් තිබිලා තියෙනවා. එනට වැඩියෙන් කැමති සුද්ධිට. උත්පලා ව්‍යාහ කර ගැනීමට නොහැකි වීම නිසා තමයි මේ අවසානයේ අර සුද්ධි යාස්තේට ගොඩක් යොමු වුණේ. හරි එහෙනම් තවත් දවසක අපි ඒ ගැන තව කතා කරමු. ඉතින් මේ මහත්තේ මේ ඇති කියලා මට හිතෙනවා කතා කියලා. ඔව් අපි මේ සම්බන්ධයෙන් අපි ගොඩක් කතා කරා. එතකොට ඔයාගේ පාත් මේ තේස්සකියෝ කියන්නේ මේ ඔයාගේ මේ YouTube හරහා මේ නරඹන අය මේට කමෙන්ට් එකක් දමයි කියලා අපි හිතනවා. මම හිතනවා මගේ කතාව කියවා රස විඳී කියලා.